ආයිබෝන් හැමෝටම ගොඩක් මේ මුලින් ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කට්ටිය මට කියන දෙයක් තමයි අපිට මේ ඉංග්‍රීසි කතා කරගන්න බැරි ඉගෙන ගන්න බැරි අපිට මේ ඉංග්‍රීසි වචන නැහැ ඇඟේ. ඒ කියන්නේ මේ වචන නැති හින්දා තමයි අපිට මේ දේ කරගන්න බැරි කියන එක. ඉතින් මම දකින විදිහට මම හිතන විදිහට ඇත්තටම ඒක නිදහසට කරුණක්. එහෙම තමයි මම නම් හිතන්නේ. ඇයි එහෙම කියන්නේ? ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාටත් ඔය ගැටලුව ඇති. අපිට ඉංග්‍රීසි වචන ගොඩක් තිබ්බනම් ලස්සනට ඉංග්‍රීසි කතා කරගන්න පුළුවන්. රයිට් කිසි ගැටලුවක් නැහැ. එතකොට මුකුත් හිතන්න දෙයක් නැහැ. අපිට අවශ්‍ය දේ කියන්න පුළුවන්, කටින් එළියට දාන්න පුළුවන්. මේ වචන නැති හින්දා තමයි අපිට ඉංග්‍රීසි කතා කරගන්න බැරි. හරි ඔන්නෝම ගොඩාක් දේවල් ඔයත් හිතනවා කියලා මම දන්නවා. රයිට්. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි විශේෂයෙන්ම ඔයා වෙනුවෙන් තමයි එහෙම ඔයත් හිතනවා නම් ඔයා වෙනුවෙන් තමයි මම මේ අද මේ විශේෂ පාඩම අරන් එන්නේ. හරි මමත් ඉස්සර ඔහොමම හිතුවා මට ඉංග්‍රීසි වචන ගොඩක් තියෙනවා නම් ඉංග්‍රීසි කතා කරගන්න පුළුවන් වෙනවා. හරි ඒකින්ද ගොඩක් වචන පාඩම් කරගන්නවා. පාඩම් කළා අන්තිමට බලනකොට ඔන්න දැන් වචනක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතපු විදිහට ගොඩක් වචනක් තියෙනවා. නමුත් ඒත් කතා කරගන්න බෑ. ඉතින් වැඩක් වුණාද? මේ ඉංග්‍රීසි වචන ගොඩක් දැනගත්ත කියලා වැඩක් වුණාද? නැහැ. හැබැයි ඔයාට යම් කිසි දුරකට ඉංග්‍රීසි පුළුවන් නම් හරි සාමාන්‍ය දුරකට ඔයා ඉංග්‍රීසි කතා කරනවා නම් ඊට පස්සේ ඔයාට වචන ඉගෙනගෙන ඔයාට ඉස්සරහ ගමනක් යන්න පුළුවන්. නමුත් ඔයා මුල ඉඳන් නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න යන්නේ. හරි සාමාන්‍යයෙන් ඔයාට බ්‍රෝකන්වත් ඉංග්‍රීසි කතා කරගන්න බැරි නම් ඒ කියන්නේ කැඩි කැඩිවත් මේ කටින් ඉංග්‍රීසි එළියට දාගන්න බැරි නම් ඔයා වචන ගැන හිතන්න එපා. මම අද ඒකට ක්‍රමයක් කියලා දෙන්නම්. රයිට් හැබැයි මේ ක්‍රමය ගැලපෙන්නේ මුල ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට විතරයි. ඒ කියන්නේ මුල ඉඳලා මේ ඉංග්‍රීසි කතනය ඉගෙන ගන්න කට්ටියට විතරයි. තේරුණා නේද? සරලවම කිව්වොත් ඔයා මේ මුල ඉඳන් නම් මේ වැඩේ පටන් ගන්න යන්නේ මේ ඉංග්‍රීසි වලට එන්නේ මුල ඉඳන් නම් ඔන්න ඔයාට ගැලපෙනවා. හරි අනිත් කට්ටියට මේ වීඩියෝ එක ගැලපෙන්නේ නැහැ. ඔයා යම් කිසි දුරකට නැත්තම් හොඳට ඉංග්‍රීසි කතා කරනවා නම් ඔයාට මේ වීඩියෝ එක ගැලපෙන්නේ නැහැ. හරි මම කියලා දෙන්න මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. දැන් ඔයාට ඩිස්ප්ලේ එකේ මම දානවා වචන 50ක්. මෙතන වචන 50ට වැඩියෙත් තියෙනවා. නිකන් හිතන්නකෝ වචන 50ක් දානවා. ඔයා බලන්න ඔයා මුලින් ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක්නේ. බලන්න මේ වචන 50 ඔයා දන්නවද කියලා. මේ වචන 50 අනිවාර්යයෙන්ම ඔයා දැනන් ඉන්න ඕනේ. මේ ඉංග්‍රීසි වචන 50ක් දාන්නේ. හරි මොනවද මේ වචන 50? දැන් මම තව ටිකකින් ඩිස්ප්ලේ එකේ දානවා. මේ වචන 50 ඔයා ගෙදරදී පාරේදී ගොඩාක් වෙලාවට ඔයා පාවිච්චි කරන වචන. රයිට් ඔයාට මේ ටික දැම්මහම තේරෙයි. මේවා කවදාවත් අපි සිංහලෙන්වත් දෙමළෙන්වත් කියන්නේ නැහැ. නිකන් හිතන්න ඔයා සිංහල කෙනෙක් නම් මම සිංහල කෙනෙක් නම් මම සිංහලෙන් කවදාවත් ෆෑන් එකට විදුලි පංකාව කියලා කියනවද නැහැ. රයිට් ඊට පස්සේ නිකන් හිතන්නකෝ ඔයාට තියෙනවා ඩෙන්ටිටි කාඩ් එකක්. හරි ඒකට අපි සිංහල වචනයක් කියනවද දෙමළ වචනයක් කියනවද නැහැ. ඩෙන්ටිටි කාඩ් කියලා කියන්නේ. හැබැයි මතක තියාගන්න එක ඩෙන්ටිටි කාඩ් නෙමෙයි ඩෙන්ටිටි කාඩ්. රයිට් ඒක අමතක කරනකොට නිකන් අපි කියන්නේ මොකද්ද ඩෙන්ටිටි කාඩ්. නැත්තම් රියදුරු බලපත්‍රය කියලා කියනවද? ඩ්‍රයිවිං ලයිසන් නේ? ලයිසන් නෙමෙයි ඒක ලයිසන්ස්. රයිට් අපි කවදාවත් රියදුරු බලපත්‍රය මට ගෙනියන්න අමතක වුණා. එහෙම කියනවද? නැහැ නේ. මට ලයිසන් එක ගෙනියන්න අමතක වුණා. ඔන්න ඔහම තමයි කියන්නේ. තේරුණාද? ඉතින් ඔන්න ඔය වගේ දේවල් අපි ඉංග්‍රීසි වලින් තමයි යූස් කරන්නේ. ටීවී එකට කවදාවත් අපි රූපවාහිනිය පොඩ්ඩක් ඔන් කරන්න එහෙම කියනවද? නැහැ. ටීවී එක. ඉතින් එහෙම බැලුවාම ගොඩක් වචන අපි ඉංග්‍රීසි වලින්ම තමයි පාවිච්චි කරන්නේ. දැන් මම කියන්නම් අපේ ක්ලාසස් ගැන පොඩි විස්තරයක් අපේ ක්ලාසස් ගැන හොයන අයට. අපේ හැම ක්ලාස් එකක්ම අපි කරන්නේ ඔන්ලයින් විදියට. අනිත් දේ තමයි අපේ පන්ති වර්ග දෙකක් තියෙනවා. තනි තනියෙන් කරන පන්ති තියෙනවා. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ක්ලාසස් තියෙනවා. ඒ වගේම සමාජිකයෝ 5 දෙනෙක් ඉන්න ගෲප් ක්ලාසස් තියෙනවා. වැඩිහිටි පන්ති කරන්නේ මම. පාසල් දරුවන්ට පන්ති කරන්නේ මම. විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ පන්තිවල තනි තනි අවධානය යොමු කරනවා. ඒ කියන්නේ එක එක්කෙනත් එක්ක වෙන වෙනම අපි කතා කරනවා. පන්ති වලට අදාළ පන්ති ගාස්තු හැම විස්තරයක්ම දැන් ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් අපිත් එක්ක එකතු වෙලා ස්පෝකන් ඉංග්‍රීසි හදා ගන්න ඕන නම් මෙන්න මේ නම්බර එකට කෝල් එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි එවන්න. අන්තිමට මෙන්න මෙහෙමත් දෙයක් කියන්න ඕනේ. අපේ YouTube channels වලට ගිහිල්ලා බලන්න පුළුවන් අපි උගන්වන විදිය ඔයගොල්ලන්ට ගැලපෙනවද කියලා. ඉතින් එහෙම තේරෙනවා නම් ගැලපෙනවා නම් විතරක් අපිත් එක්ක join වෙන්න. ඉතින් මේ වචන 50 බලන්න දැන් ඩිස්ප්ලේ එකේ දානවා. මේ වචන හැම එකක්ම ඔයා දන්නවා. අඩුම ගානේ මේ වචන 50න් 40ක්වත් ඔයා දැනගෙන ඉන්න ඕනේ. එහෙම දන්නේ නැත්නම් ටිකක් අමාරු වෙනවා. දැන් ඉතින් මේ වීඩියෝ එක චුට්ටක් නවත්තලා මෙන්න මේ වචන 50 ඔයගොල්ලන්ට පුළුවන් කොලයක පිළිවෙලට ලියා ගන්න. Tamanට ඕන නම් මේක print out එකක් ගන්න. මම පළවෙනි කමෙන්ට් එකේ මේ වචන 50 දාලා තියෙනවා. ඒ ටික කොපි කරගෙන ඔයාට පුළුවන් print out එකක් උනත් ගන්න. ඉතින් මේක කරන්න ඕනේ A4 කොලයකට මෙන්න මේ විදිහට print කරගන්න. හරි පේනවද දන්නේ? right මෙන්න මේ විදිහට
එක පැත්තකට print කරගන්න. ඉතින් මේකේ සරලවම කරන්න ඕනේ එකේ ඉඳන් 50 වෙනකන් numbers දාලා ලස්සනට මේ විදිහට හදාගන්න. right කොලයක print කරගන්න නැත්නම් ලියා ගන්න. බලන්නකො මේකේ තියෙන ඔක්කොම ඔයා දන්නවා. මම මේකේ මුලින්ම දෙක තුනක් කියන්න. මේකේ තියෙන හැම වචනයක්ම ඔයගොල්ලෝ දන්නවා. බලන්න මේ පළවෙනි එක TV, remote, phone, fan එක, sofa එක, switch එක, plug එක, light එක, photo එක, gate එක, bed sheet එක, cupboard එක, iron එක, charger එක, computer table එක, key එක, rice cooker එක, fridge එක, blender එක, gas cooker එක, sink එක, brush එක, shampoo, pantry cupboard, dustbin එක, tap එක, washing machine එක. දැන් බලන්න මේ අන්තිමට තියෙනවා sue එක, uncle, call, message, trip, ඊට පස්සේ teacher නැත්තම් principal කියලා තියෙනවා, hospital, ඒ වගේම doctor. බලන්න මේ වචන ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ සිංහලෙන්ද තමිල් වලින්ද නෑනේ. මේ ඉංග්‍රීසි වචනෙම තමයි ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ දේවල් කියන්න. ඉතින් අන්න ඒ පොයින්ට් එක තමයි ඔළුවේ තියාගන්න ඕනේ. බලන්න දැන් ඕගොල්ලෝ ඉංග්‍රීසි දන්නේ නැහැ කිව්වට වචන නැහැ කිව්වට මේ වචන 50 ඕගොල්ලෝගේ ඔළුවේ තියෙනවා. මේ වචන 50න් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඔන්න දැන් මම කියන්න මොකද්ද කරන්න ඕනේ කියන එක. දැන් අපි මේ වචන 50 පාඩම් කරලා වැඩක් තියනවද? නෑ පාඩම් කරන්න දෙයක් නෑ. මේක අපි දන්නවා. දැන් ඔන්න ඕගොල්ලෝ දැන් කොලේ මේ විදිහට ලස්සනට හදාගත්ත කියලා හිතන්නකෝ. මෙන්න මේකයි කරන්න තියෙන්නේ. පළවෙනි එක TV එක. ඔයාලට පුළුවන් විදිහට මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්න. ඔන්න දැන් හිතයි. අම්බෝ දැන් TV කියන එක දන්නවා. TV එක ගැන කොහොමද අපි විස්තර කරන්නේ? හරි. කොහොමද අපි ඉංග්‍රීසි දන්නේ නැතුව මේ වාක්‍යයක් කියන්නේ? වාක්‍යයක් ගොඩනගන්නේ කොහොමද? ඕවා තමයි ඊට පස්සේ ඉන්න ප්‍රශ්න. ඔන්න ඔතනින් ඕගොල්ලෝ වරද්ද ගන්නවා. right? ලොකුවට හිතන්න යනවා. හරි. අපි වාක්‍ය දන්නේ නැහනේ. අපි මේ ග්‍රැමර් දන්නේ නැහනේ. හරි. අපිට ඉතින් තේරෙන්නේ නැති හින්දා මේ වීඩියෝස් බලන්නේ. දැන් කියනවා මේකෙන් වාක්‍ය කියන්න කියලා. ඉතින් ඔන්න ඕක තමයි අපි නවත්ත ගන්න ඕනේ. ලොකුවට හිතන්න යන්න එපා. මේවා මේ හරි සීරියස් විදිහට ගන්න යන්න එපා. මොකද්ද කරන්න තියෙන්නේ? මේ පළවෙනි එක TV එක ගැන. නිකන් හිතන්න TV එක ගැන ඔයාලට මෙහෙම කියන්න බෑද කියලා. my TV Panasonic. my TV black color. my TV very good. ඔය ටික කියන්න බැරිද? හරි. දැන් මම ඔය කිව්ව වාක්‍ය වැරදි. ඇත්තට මේ කියන්නේ ගලපලා තියෙනවා වැරදි. ඒ කියන්නේ මේ කියන්නේ හරි විදියට නෙමෙයි. මේ broken English. හැබැයි ඔය විදියට කියන්න බැරිද ඕගොල්ලන්ට? ආපහු පොඩ්ඩක් වීඩියෝ එක පස්සට අරන් බලන්න. මම මේ කිව්ව වාක්‍ය ටික ඔයාට ඒ විදියට කියන්න බැරිද? අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදියට කියන්න පුළුවන් නම් ඔයාට ලොකු ගමනක් ඉක්මනින් යන්න පුළුවන්. අපි හිතියොත් අනේ මට බෑනේ වාක්‍ය හදන්න තේරෙන්නේ නැහැ. මට ව්‍යාකරණ තේරෙන්නේ නැහැ. am is දාන්න තේරෙන්නේ නැහැ. do does have has over දාන්න තේරෙන්නේ නැහැ. over හිතියොත් නම් අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. හරි. මේ පුළුවන් තරම් පල්ලෙහැම පටන් ගන්න. මම ඒකයි කිව්වේ. right. ඔන්න දැන් TV එක ගැන එහෙම විස්තර කරන එක. වාක්‍ය දෙක තුනක් කියන්න. ඊට පස්සේ යන remote කියන එකට. remote එක ගැන තව විස්තර කරන්න. මෙහෙම. I have 3 remotes. TV remote, fan remote, AC remote. Remote buttons 1 2 3 4 5 6 and button on off button, remote channel change, TV channel change, remote remote 2 batteries, two batteries, TV remote, batteries small 2. දැන් ඔහොම කියන්න බැරිද? අනිවාර්යෙන් කියන්න පුළුවන් හිතුවොත්. right. ඔතන මං හරි ඉංග්‍රීසිද පාවිච්චි කරේ නැහැ නේ. මේ කැඩිච්ච ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ නේ. ඊට පස්සේ තියෙනවා ෆෝන් එක ගැන. my phone Samsung touch phone, camera very good, very quality camera. I like my phone. My phone speaker, songs, my phone YouTube, Facebook going, Facebook my friends, my phone Google map, my phone very good. දැන් ඔය ටික කියන්න බැරිද? ඔය විදිහට. දැන් මට නම් ඔය විදිහට ඕන තරම් කියන්න පුළුවන්. බොරු දේවල් දදා කියන්න පුළුවන්. ඕගොල්ලොත් අන්න ඒ විදිහට බොරු දේවල් දදා කියන්න පොඩ. ඊට පස්සේ තියෙනවා ෆෑන් එක තියෙනවා, සෝෆා එක, ස්විච් එක, ප්ලග් එක. මේ ගොඩාක් දේවල් තියෙනවා. දැන් මේක මං අන්තිම මේ 42 තියෙනවා hotel කියලා. hotel good, food very good, tasty food. You know
hotel, big hotel, small hotel, 5-star hotel, good. Favorite hotel, I like Amaya Hotel. I like Panadura Beach Hotel. I like Gold Beach Hotel. Small hotel, I like we eat food, drinks, cool drinks, hotel, swimming pool, very good, enjoy. I like. දැන් බලන්න මම මේ hotels ගැන කිව්වේනේ, right? ඊට පස්සේ තියෙනවා bill. hotel එකට පස්සේ bill කියලා තියෙනවා එකක්. මේ bill ගැන කතා කරන්න තියෙන bill. My home water bill, electricity bill, water bill 4,000 water bill, electricity bill 8,000 electricity bill, very very up. Water bill little up. And telephone bill sometimes telephone bill 2,000 telephone bill. දැන් කොහමද? ඔන්න bill ගැනත් කියුවා. ඔයගොල්ලන්ට පුළුවන් තව bill ගැන කියන්න. එක bill ගැන ඔයගොල්ලන්ට කියන්න පුළුවන් දන්න විදිහට. right? ඊට පස්සේ තියෙනවා සූ තියෙනවා uncle call message trip. ඔන්න දැන් මේ teacher මේ අන්තිම එක බලන්න teacher මේ 49 teacher කියලා තියෙනවා principal කියලා තියෙනවා. My teacher Kusumlata miss, very good teacher. Teacher subject Sinhala. I like my best subject. My marks grade 10 marks, Sinhala marks 85. Sinhala I like. Sinhala book I like. Lessons I like read. Okay. ඊට පස්සේ තියෙනවා මේ hospital, ඊට පස්සේ doctor අහම තියෙනවා. දැන් මම කියන්නම් අපේ classes ගැන පොඩි විස්තරයක් අපේ classes ගැන හොයන අයට. අපේ හැම ක්ලාස් එකක්ම අපි කරන්නේ ඔන්ලයින් විදියට. අනිත් දේ තමයි අපේ පන්ති වර්ග දෙකක් තියෙනවා. තනියෙන් කරන පන්ති තියෙනවා. ඒ කියන්නේ individual classes තියෙනවා. ඒ වගේම සමාජිකයෝ 5 දෙනෙක් ඉන්න group classes තියෙනවා. වැඩිහිටි පන්ති කරන්නේ මම. පාසල් දරුවන්ට පන්ති කරන්නේ මම. විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ පන්තිවල තනි අවධානය යොමු කරනවා. ඒ කියන්නේ එක එක්කෙනත් එක්ක වෙනම අපි කතා කරනවා. පන්ති වලට අදාළ පන්ති ගාස්තු හැම විස්තරයක්ම දැන් ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් අපිත් එක්ක එකතු වෙලා ස්පෝකන් ඉංග්‍රීසි හදා ගන්න ඕන නම් මෙන්න මේ නම්බර එකට කෝල් එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි එවන්න. අන්තිමට මෙන්න මෙහෙමත් දෙයක් කියන්න ඕනේ. අපේ YouTube channels වලට ගිහිල්ලා බලන්න පුළුවන් අපි උගන්වන විදිය ඕගොල්ලන්ට ගැලපෙනවද කියලා. ඉතින් එහෙම තේරෙනවා නම් ගැලපෙනවා නම් විතරක් අපිත් එක්ක join වෙන්න. ඉතින් ඒ ගැනත් ඔය මම කිව්ව විදියට ඕගොල්ලන්ට කතා කරන්න පුළුවන්. right. ඉතින් නිකන් හිතන්න දැන් මේ මුලින්ම පටන් ගත්තේ TV කියන එකෙන්. ඊට පස්සේ TV එක ගැන චුට්ටක් කොහම කතා කරා. ඊට පස්සේ remote එක ගැන ඒක ටිකක් කතා කරා. නිකන් හිතන්න ඕගොල්ලෝ මේ පිළිවෙලට මේ තියෙන 50ම කතා කරොත් වාට ලොකු වෙලාවක් මේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. ගොඩාක් කට්ටියට වෙන දෙයක් තමයි මේ ටිකක් කතා කරන් යනකොට හිතනවා අනේ මම මේ කතා කරන්නේම වැරදිනේ. මේක දැන් නවත්තලා දාන්න ඕනේ. දැන් ඇති. අන්න එහෙම හිතුවොත් නම් වාට ඉංග්‍රීසි කතා කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේක ඉගෙන ගන්න බෑ. මොකද කරන්න ඕනේ? මේ 50 බලන්න ඔයා නිකන් පැය කාලක් විතර මේ ටික කරන්න පුළුවන්ද කියන එක. ඔයා පුළුවන් නම් ඔයාගේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරන්න කතා කරනකොට. හරි? මේ ටික කතා කරන්න. මේ වචන මේ දැන් මේකේ සරලවම ගත්තොත් එක වචනයකට වාක්‍ය 3-4ක් කියන්න. දන්න විදිහට. හැබැයි මේව මේ ලියාගෙන කටපාඩම් කරලා කියන්න එපා. මේ නිකන් බලලා නිකන් කියන්න. පළවෙනි එක ටීවී එක හරි මෙහෙම කතා කරනවා. ඊට පස්සේ දෙවෙනි එක රිමෝට් එක. ඉතින් ඔන්න ඔය ක්‍රමේ ඔයාට කරන්න පුළුවන් නම් මේ පන්ති යන්න කලින් දැන් ගොඩාක් කට්ටිය කරන්නේ මොකද්ද ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන වුණාම පන්ති යන එකනේ කරන්නේ. පන්ති යන එක නෙමෙයි මුලින්ම කරන්න ඕනේ. දැන් මමත් පන්ති කරන කෙනෙක්. රයිට්? මටත් කියන්න පුළුවන් එහෙනම් එන්න වගේ පන්තියට ඉක්මනින් හැදෙනවා කියලා. ඒව ඇත්තටම බොරු වැඩ මේ මුල ඉඳන් යන කෙනෙක්ට. ඒ කියන්නේ පන්ති යන්න ඕනේ. හැබැයි මේ බේසික් එක පොඩ්ඩක් හදාගන්න. මෙන්න මේව තමයි බේසික්. ඒ කියන්නේ බය නැතුව පොඩ්ඩක් කටින් වචන එළියට දාන්න. වැරදුනාට කමක් නැහැ. වැරදි තමයි අපි කතා කරන්න ඕනේ. තේරුණාද? වරදින් නැතුව අපිට කවදාවත් ඉස්සරහට ඉගෙන ගන්න බෑ.
right? ඉතින් මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ 50. මම ආපහු සාරාංශයක් විදිහට කියන්නම් කරන්න ඕන දේ. මෙන්න මේ 50 ඔයගොල්ලෝ කොලේක ගාන්ට ලියා ගන්න. පිළිවෙලට ලියා ගන්න නැත්නම් print out එකක් ගන්න මෙන්න මේ විදිහට. right? මෙහෙම කරලා මේ 50 ගැනම ඔයගොල්ලන්ට පුළුවන් විදිහට කතා කරන්න. right? මේක මේ එක සැරයක් කළා නවත්තලා හරියන්නේ නැහැ. ඔයා දවසට නිකන් පැය දෙක තුනක් අරගෙන මේක නිකන් try කරන්න. හැමදාම සතියක් දෙකක් මේක කරන්න. ඕගොල්ලන්ට පුළුවන් මේ වචන වලට අමතරව තව වචන ඕගොල්ලන්ට පාවිච්චි කරන්න. දැන් ඕගොල්ලොත් දන්නවා ගෙදරදී අපි මෙන්න මේකට මේ ඉංග්‍රීසි වචනයක් තමයි කියන්නේ. අපි රයිස් කුකර් එකට රයිස් කුකර් කියලා තමයි කියන්නේ. ඒකට සිංහල වචනයක් කියන්නේ නැහැ. right? ගෑස් එක. නේ? දැන් මේකෙත් තියෙන මොනවද? අපි නිකන් හිතමුකෝ කඩේකට ගිහිල්ලා අපි කියන්නේ මම කඩේට ගිහිල්ලා රයිස් එකක් අරන් එන්න. මම කඩේට ගිහිල්ලා බත් එකක් අරන් එන්නම් කියන්නේ නෑ සාමාන්‍යයෙන් නේ. එහෙමත් කියනවා. රයිස් එකක් අරන් එන්න. ඒ වගේම මෙන්න මෙහෙම කියනවා මම මේ කඩේට පොඩ්ඩක් ගිහිල්ලා එන්නම් යතුරු පැදියෙන්. එහෙම කියනවද? නෑ. right? මම බයික් එකකින් කඩේට ගිහිල්ලා එන්නම්. බයික් කියන්නේ ඉතින් ඉංග්‍රීසි වචනයක් නේ බයිසිකල් එක. right? ඉතින් මෙන්න මේ සිස්ටම් එකට ඔයා උපරිමයෙන්ම කරන්න try කරන්න. ඉතින් මේක කරලා සතියක් දෙකක් අරන් කරලා බලන්න ඔයාට ප්‍රතිඵලයක් තියෙනවද කියන එක. අනිවාර්යයෙන්ම ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. හැබැයි නිදහසට කාරණා හදාගන්න එපා පහු. අනේ අපිට වචන නැති හින්දා තමයි මේ ඉංග්‍රීසි කතා කරගන්න බැරි. අපිට වචන තිබ්බනම් කතා කරගන්න පුළුවන්. නිකන් එහෙම හිතන කට්ටියට මම තව දෙයක් කියන්නම්. ඔයගොල්ලෝ වචන ටිකක් ඕන නම් පාඩම් කරගන්න වචන 100ක් විතර අරගෙන මේ පාඩම් කරලා බලන්නකෝ ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. කතා කරගන්න පුළුවන් වේද කියලා බලන්නකෝ. එහෙම වෙන්නේ නැහැ. මොකද මටත් ওই ප්‍රශ්න ඉස්සර තිබ්බා. ඒකින්ද මම දන්නවා ඒව සාර්ථක ක්‍රම නෙමෙයි. අපි ඉංග්‍රීසි කතා කරන්න නම් වැරදි මේ වාක්‍ය පුළුවන් විදියට ගැට ගහ කතා කරන්න ඕනේ. මේ ග්‍රැමර් ගැන හිත ඒව හිත කරන්න ගියොත් හරියන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට සරලවම කරන්න. හරි? ටික කාලයක් කරන්න. කරලා ඉවරලා ඔයාට පුළුවන් මේ YouTube එකේ තියෙන වීඩියෝස් බලන්න පුළුවන්. right? ඒ වගේම ඕනනම් පන්තියකට යන්න පුළුවන්. පන්තියකට ගිහිල්ලා ඉතුරු ටික හදා ගන්න පුළුවන්. ගුරුවරයෙක් එක්ක හරියට කරගෙන යන්න පුළුවන්. හැබැයි මොනෝ කරන්නත් කලින් මෙන්න මේ විදිහට ඔයාගේ බේසික් එක හදාගන්න. ඉතින් අන්තිමට මම කියන්නම් මේ ක්‍රමේ පාවිච්චි කරාම ඔයාට තියෙන වාසි මොනවද කියලා. පළවෙනිම දේ තමයි ඔයාගේ කට ඇරෙනවා හොඳට. ඒ වගේම ඔයාගේ බය නැති වෙනවා. ඔයා ටිකක් ටෝකටිව් වෙනවා. ඒ කියන්නේ ඔයා නිකන් අර හොඳට කතා බහ කරන පුද්ගලෙක් වෙනවා. හරි? බය නැතුව මේ ඉංග්‍රීසි ටික එළියට දාන ඔයා. මට වැරදුනට කමක් නැහැ. මම පුළුවන් විදිහට කතා කරනවා. හරි? අර කවුරුත් ඉස්සරහ නැවෙන්නේ නැහැ කියන්නේ අපි. හරි මොන වුණත් ගැටලුවක් නැහැ. මං කතා කරනවා. අනිත් කට්ටිය කොහොම ඉංග්‍රීසි කතා කරත් කමක් නැහැ. මට වැඩිය කොච්චර පුළුවන් වුණත් කමක් නැහැ අනිත් කට්ටියට. මම පුළුවන් විදිහට කරනවා. මම මුලින් ඉඳන් යනවා. අර ඒ ගැම්ම ඇඟට එනවා. තේරුණානේ? ඉතින් මෙන්න මේ ක්‍රමය කරන්න අනිවාර්යයෙන්ම ඔයාට ඉංග්‍රීසි ටික හදා ගන්න පුළුවන්. right? මුලින් ඉඳන් යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන්. ඉතින් ඒ වගේම අන්තිමට මතක් කරන්න ඕනේ උපකාරක පන්ති වලට. ඒ කියන්නේ අපේ උපකාරක පන්ති වලට මගේ නංගිගේ නංගිව දන්නවා Real Start Pro YouTube channel එක කරන්නේ මගේ නංගි. ඉතින් අපි දෙන්නගේ උපකාරක පන්ති වලට online තියෙන්නේ spoken English තමයි වෙන්නේ. right? ඉතින් ඒ පන්ති වලට එන්න පුළුවන්. තනියෙන් කරන පන්ති තියෙනවා. ඒ වගේම කණ්ඩායම් පන්ති තියෙනවා 5 දෙනෙක් අරන් කරන පන්ති. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ පන්තියකට එන්න ඕන කියලා දෙයක් නැහැ. Tamanට හිතෙනවා නම් අපේ පන්තියකට ඇවිල්ලා ඉංග්‍රීසි ටික හදා ගන්න ඕනේ කියලා ඒ කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි උපරිම කැපවීමක් නම් තියෙන්න ඕනේ. මොකද ගොඩක් කට්ටිය ගන්නෙත් නැත්තේ ඒකයි අපේ පන්ති වලට. මොකද අපි තනියෙන් තමයි පන්තියේ ඉන්න සමාජිකයෝ එක්ක කතා කරන්නේ. තනියෙන් කරන පන්තියක් නම් කොහොමත් තනියෙන්. ඒ කියන්නේ මේ ලයිව් කරන්නේ රෙකෝඩ් කරලා දාන දේවල් බලලා කරන පන්තියක් නෙමෙයි. අපි දෙන්න සජීවීව කතා කරනවා. මගේ නංගි කරන්නේ පොඩි දරුවන්ට 3 වසර ඉඳන් 7 වසර වගේ වෙනකම් පන්ති වල මගේ නංගි කරන්නේ. ඒ වගේම වැඩි හිටි පන්ති, ඒ වගේම පාසල් දරුවන්ගේ ඉතුරු පන්ති කරන්නේ මම. මේවල ස්පෝකන් ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි කතනේ තමයි මුලින් ඉඳන් උගන්වන්නේ. හැබැයි මේවල ටික කාලයක් යනවා. මේ මාසෙන් දෙකකින් හදන පන්ති නෙමෙයි අතරම අපි ළඟ තියෙන්නේ. හැබැයි කෙනෙක්ට මට රට යන්න ඕනේ. ඒකට මෙන්න මේ දේවල් ටික ඉගෙන ගන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ අවශ්‍යතාවලට නම් අපි ළඟ පොඩි කාල සීමාවක තියෙන පන්ති තියෙනවා. නැත්තම් අර මුලින් ඉඳන් හරියට ඉංග්‍රීසි ටික ඉගෙනගෙන කතා කරන්න ඕන කට්ටියට නම් ටික කාලයක් යනවා. අවුරුද්දක් එකමාරක්. ඉතින් එහෙම කැපවීමෙන් කරන්න පුළුවන් නම් අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ දේ කියන්න ඕනේ. පන්ති වලට සම්බන්ධ වුණත් නැතත් මම මේ කියලා දුන්න ට්‍රික්ස්, ඒ වගේම අපේ channels වල තියෙන දේවල්, ඒ වගේම වෙන ගුරුවරුන්ගේ YouTube channels වල තියෙන දේවල් හරියට follow කරොත් ඔයාට ගෙදර ඉඳන් ඉංග්‍රීසි ටික හදා ගන්න පුළුවන්.
තේරුණා නේද? ඒ වගේම ඔයගොල්ලන්ට මොනවා හරි අපි කරන වීඩියෝස් වල අපේ පාඩම් වල මොනවා හරි දෙයක් අහගන්න තියෙනවා නම් සඳුදා අඟහරුවාද උදේ 11:00යි අතර කෝල් එකක් දෙන්න. දන්න හැම දෙයක්ම කියලා දෙන්න. ඉතින් මම හිතනවා අද මම මේ කියලා දුන්න දේවල් මේ විශේෂ පාඩම හැමෝටම තේරෙන්න ඇති කියලා. ඉතින් මේ වගේම පාඩමක් ඉක්මනින් අරන් එන්න. ඉතින් ඒ අරන් එනකන් මගේ හැම යාළුවෙක්ම හැම දරුවෙක්ම හැම වැඩිහිටියෙක්ම වෙනදටත් වැඩිය ගොඩක් පරිස්සමින් ඉන්න ඕනේ. හැමෝටම ආයිබෝවන්. දැන් මම කියන්නම් අපේ ක්ලාසස් ගැන පොඩි විස්තරයක් අපේ ක්ලාසස් ගැන හොයන අයට. අපේ හැම ක්ලාස් එකක්ම අපි කරන්නේ ඔන්ලයින් විදියට. අනිත් දේ තමයි අපේ පන්ති වර්ග දෙකක් තියෙනවා. තනියෙන් කරන පන්ති තියෙනවා. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ක්ලාසස් තියෙනවා. ඒ වගේම සමාජිකයෝ 5 දෙනෙක් ඉන්න ගෲප් ක්ලාසස් තියෙනවා. වැඩිහිටි පන්ති කරන්නේ මම. පාසල් දරුවන්ට පන්ති කරන්නේ මම. විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ පන්තිවල තනි අවධානය යොමු කරනවා. ඒ කියන්නේ එක එක්කෙනත් එක්ක වෙනම අපි කතා කරනවා. පන්ති වලට අදාළ පන්ති ගාස්තු හැම විස්තරයක්ම දැන් ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් අපිත් එක්ක එකතු වෙලා ස්පෝකන් ඉංග්‍රීසි හදාගන්න ඕන නම් මෙන්න මේ නම්බර එකට කෝල් එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි එවන්න. අන්තිමට මෙන්න මෙහෙමත් දෙයක් කියන්න ඕනේ. අපේ YouTube channels වලට ගිහිල්ලා බලන්න පුළුවන් අපි උගන්වන විදිය ඔයගොල්ලන්ට ගැලපෙනවද කියලා. ඉතින් එහෙම තේරෙනවා නම් ගැලපෙනවා නම් විතරක් අපිත් එක්ක ජොයින් වෙන්න.